hello guys. ඔන්න ඉතින් මේ මොනරාගල අප්ඩේට් එකේ පන්සල කියන්නේ මේ බුදු පිළිමයක් පේනවනේ කන්දක. ඒ කන්ද ඉතින් මේ මෙතෙන්ට ආවට පස්සේ පිටිපස්සට යම් පේනවා. හරිද? එතෙන්ට යන ක්‍රමයක් නැතිව කට්ටිය අහලා තිබුණා. ඉතින් මම ඒ ක්‍රමයක් පෙන්වන්න හදන්නේ. ඉතින් ඒක ඔයගොල්ලෝ බලන්න. මින් අන්නර සුදු පාට අර මචං අර සුදු පාට පේන පොඩ්ඩක් ඉන්න පස්සට මෙයන් අපි. අර මචං සුදු පාට නම් තියෙන්නේ මේ බුදු පිළිමය. ඉතින් මේ ඒ බුදු පිළිමේ දිල්සෙන නිකන් බග්ගයක් වගේ වෙනවා ඔයගොල්ලෝ පේන ඇති. ඒක අදාළ නැහැ. කොහොම හරි මචං ඔතෙන්ට යන්න බැයිද කියලා කට්ටිය අහලා තිබ්බා. කට්ටිය කියන්නේ දෙන්නෙක් වගේ අහලා තිබ්බේ කමෙන්ට් බොක්ස් එකේ තිබ්බා. මේ කලින් දාපු වීඩියෝ එකේ. ඉතින් මේ ඒකට යන්න බැරිද පුළුවන් දේව කතාවක් මං බැලුවේ. හරි ඉතින් අපි ඒකට යන්න මේ මොකක් හරි ගේමක් ගහන්න මම බැලුවේ. ඉතින් මේ ඕකට කරන්න තියෙන්නේ මේ කන්ද අඩු බොන් මේ කන්ද ලොකුයිනේ. හොඳට හදලා හැබැයි. මේ පාර ග්‍රැෆික් නා සුප්‍රියා. ඉතින් ගයිස් කට්ටිය අහලා තිබ්බා මේ ඒකට යන්න බැරිද කියලා මම දාපු කලින් වීඩියෝ එකේ 1500ක් views ඇවිල්ලා තිබ්බා. මං හිතුවේ නෑ එච්චර මේ ඒ කියලා. තවමත් views නගිනවා. ඉතින් මේ බලමු ඉතින් මොකක් හරි. අම්මට උඩු එන්නා වයිකාරයට එන්නා වැදුනේ මලකෙලියේ අඩෝ වැදුනේ ඩාංගෙනෝනේ මලියුම තමයි ජීවිතේ අම්මට දැක්කේ මේ මොන බලපංකෝ යකෝ බස් එක නවත්තලා දෙද්දි මුන් ඇවිල්ලා බස් එකේ මේ වැද්දෝගෙන මේ ඒව අපිට අදාළ නෑ මේ මෙතන තොරට වුණා මට කොච්චර පුළුවන්ද මෙතන දෙපොම්බට පන් දෙනවා වැඩි බය මන් මේ මෙතනින් නැති කළා දානවා එහෙම කොහොමද මාත් එක්ක රඟන්නේ නේද ඒව මචං ඉතින් හඳේ තමයි මේ වීඩියෝ කොහොමද විනාඩි 5ට අඩු වෙන්න වාසි හරිද ඕ බෙන්තර පාලමේ අපි නැති වුණාට මේ මෙතන බලන්න ගයිස් අඩු ඵලයන්කෝ මීට වැඩිය හොඳයි මේ පඩිපේ උඩටම නැග්ගන අන්න මචං බුදු පිළිමේ අඩෝ ගැම්මක් තමයි ඩෝ බුදු පිළිමේ යකෝ ගැම්මට තියනවා ඩෝ ආයිදින් දන්නවනේ මචං බුදු පිළිමේ අපිට දැන් මේක බස් එක රිවර්ස් එකට දාගෙන ගැම්මට ඉස්සරහට යන්න තියෙන්නේ මේ ජීර් එකට දාගෙන තියෙන්නේ මේක උඩ ඇතුලෙන් යන්න ඕනේ මෙතනින් ගන්න මචං හරි අමාරුයි හරිද ඒකින්ද මම මෙන්න මෙතන රිවර්ස් එකට අරගෙන හීර උනාද මන්දා හොඳ ඉඩක් තියෙනවා මචං මෙන්න මේ ඉස්සරහා මෙන්න මෙතනින් මචං හොඳ ඉඩක් තියෙනවා කියලා ඕගොල්ලන්ට පේනවා ඇති බින්තර පාලමේ අච්චර කට්ටක් කාලා එතනින් දා ගන්න ඕනේ නෑනේ පොඩ මෙතනින් බස් එක අම්මට උඩු එන්නේ කෝබන් අර කන්ද මීට වැඩිය හොඳයි කන්ද මේ තියෙන මචං කන්ද හරිද කන්ද තමයි මෙතන කෙලින් තියෙන්නේ කන්ද නේ මචං බුදු පිළිමේ හරිද බුදු පිළිමේ මෙතන කෙලින්නේ තියෙන්නේ මේ බස් එක අරගෙන හරිද මෙහිම අරගෙන මෙහෙම ගෙනහිල්ලා අතනින් මචං මම මාක් එකක් දාගෙන වගේ තියෙන්නේ හරිද බෙන්තර පාලමේ අන්තර වැටගාවේ නෑ බොරුවක් කිව්වේ හරිද සින්දුව තියෙන ලස්සන මෙන්න මෙහින් අරගෙන ගැම්මට අරගෙන මෙහිම අරගෙන මෙහිම තියලා මෙතනින් තියලා පාස්සකින් බැහැපියා ආන්න මචං ඔයගොල්ලෝ ගැම්මෙන් බලාගෙන මොකද බං ඒක රතු පාට කැලක් කියන්නේ ආඩෝ සිරාවට මොකද බං රතු පාට කැලක් කියේ දන්නේ මේ මෙතන තියෙන මචං අපේ බුදු පිළිමේ ඉතින් මචං මට ප්‍රොබ්ලම් එකක් තියෙනවා ප්‍රොබ්ලම් එක කිව්වනේ මචං ප්‍රශ්නයක් ඇයි මේ මෙතෙන්ට මොකද මට කියපන්කො මෙතෙන්ට මොකද මේක දෙපැත්තෙන් මේ කෙලින් මැද හිතුරු කළ හිස් කළ තියෙන්නේ මොකද what is your problem අම්මට උඩු අඩෝ මේ මොකද්ද මේ අම්මට උඩු අඩෝ සිරාවට අඩෝ බස් එක කරන්න එපා මීට වැඩිය හොඳයි බස් එක මට කියපන්කො බස් එක දැන් වැටෙන්නේ කොහොමද ඉස්තිරාට බස් එක වැටෙන විදියක් නැහැ කමන්නේ අද වීඩියෝ එක සබ කරන දාස පිණිස වීඩියෝ එක නාලා අපි ගියා බෙන්තර පාල